මේ වෙනකොට කිසිම කෙනෙක් මේක හදලා නැහැ. මාළගේ විතරයි තියෙන්නේ. කිසිම කෙනෙක් ළඟ නැහැ. ඕන වීඩියෝ එක බලන්න මේ පෙතම වතාවට තමයි මමත් මේක පෙන්නන්නේ. ව්‍යාපාර ස්ථානක මුදල් ගැවසෙන තැන තියාගන්න. ගෙදරකට නිවසකට බුදු පහන ළඟ තියන්න. අනිවාර්යෙන්ම ඔයාලට මේකෙන් ලැබෙන්න තියෙන ධනය සම්පත් හැම දෙයක්ම අනිවාර්යෙන්ම ලැබෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. 100ක් නෙවෙයි 100,000ක් විශ්වාසයෙන් මං කියනවා මේක අරන් ගිහිල්ලා ඔයාලා බලන්න ඔයාලගේ නිවසේ දවස් 21 යනකොට තියෙන කරදර බාධක සියලු දේම නැති වෙලා ඔයාලගේ හැම දේ සැප සම්පත් ඔයාලා ළඟට දැනෙනවා. ඒ ලග්න තුනට ඊටාම ජයයි. ඊටාම වාසනාව ධන වාසනාව තියෙනවා. පොළවෙන් දෙයක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. යාළු මිත්‍රොන්ගෙන් දෙමාපියොන්ගෙන් සහෝදරොන්ගෙන් නැදෑ නෑයොන්ගෙන් ගොඩාක් වටිනා කරන අදහස් වටිනා මාසයක් මේක. අනිවාර්යෙන්ම මේ ලග්න තුනට මේ අවුරුද්දේ කෝටි පොතියෙක් වෙලා තමා නවතින්නේ. ටිකට් දෙක ගෙනල්ලා මේ කුළුබඩු වල තියලා පහන පත්තු කරන තැන තියලා රැට අරන් බලන්න. අනිවාර්යෙන් ඔයාලට ඇදෙන එක ඇදෙනවා සත්තයි. විශ්ව මාතාවගේ පිහිටත් ධනලක්ෂ්මී මෑණියන්ගේ පිහිටත් ලෞතුරා බුදුන්ගේ පිහිටත් අනිවාර්යෙන් ඔයාලට ලැබෙයි. මේ පොඩි කෙටි ක්‍රමේ කරලා බලන්න. මේ පිරිසුදු වතුර බදුනට මල් පිච්ච මල් හෝ වසසුද්ධ මල් දාලා පෙදාන උළුවැස්ස ඉස්සරහා බුදු කුටිය ළඟ තියන්න. පිරිසුදු ලුණු පැකට් එකක් ගෙනල්ලා මං හැමෝටම කියනවා මේකත් බුදු පහන ළඟින් තියන්න. අනිවාර්යෙන්ම ඔයාලට පොඩි සහනයක් දැනෙනවා. ටික අර වැටලා තියෙන gedara තියෙන මානසික නිදහස නැති වෙලා තියෙන පෞල් ආරවුල් මේ දෙකෙන්ම ටිකක් සමබර වෙනවා. ඕනම වැටලා තියෙන ව්‍යාපාර ස්ථානයකට මැණික් ව්‍යාපාරික ස්ථානයකට ගාමට අයිතිකාරය ඕනක මහත්තයෙකුට එතකොට වැටලා බංකොලොස් වෙලා තියෙන හැම ව්‍යාපාරයකටම මේක ඉතාම වටිනවා. 6:00ත් අතර ඒ කටයුතු ටික කරන්න. එතකොට ඒ දේවල් කරලා පොඩි සහනයක් හරි එනවා නම් එතකොට මේ දේවල් වලින් ගොඩාක් මිනිසුන්ට මේ අපහසු ජීවත් වෙන අපහසු තත්ත්වයක් තියෙනවා. ඒ වගේ ගොඩේන්න ක්‍රම අපි ළඟ තියෙනවා. ඒ ගෙදර සතුටක් නැති වුණා කියලා ඒ පෞල් ජීවිතේ කිසිම සමගියක් නැහැ, ගැළපීමක් නැති වුණොත් ඒක ගැන ටිකක් කල්පනා කරලා බලලා මට කතා කරන්න. මං කුමාරි මෑණියෝ රෑ 12 වෙනකම් මම දේව කටයුතු කරන කෙනෙක්. ඕනම වෙලාවක කතා කරන්න. අංක 1ට මම දවස් 7ක් ඇතුළත මම කරලා දෙනවා. සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස්වල පහනින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකරුවත් නොකරමි එය ගැරහීම. මේක සිංහල සාහිත්‍යයේදී අපි ඉගෙන ගත්ත කවියක්. විමල රත්න කුමාරගම කියන මේ කවියා අයනායක කියන කවි පන්තියේ තමයි මේ කවිය සඳහන් කරලා තියෙන්නේ, රචනා කරලා තියෙන්නේ. සමහර වෙලාවට ඔබ තුල තියෙන විශ්වාසයන් ඔබ නොපිළිගන්නවා වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් ඒ විශ්වාසයන් වලට අගෞරව කරන්න, අපකීර්තියටපත් කරන්න සූදානම් වෙන්න එපා. මොකද සමහර වෙලාවට ඔබ ජීවත් වෙලා ඉන්නකොට ඔබට නොසිතා ඔබ නොසිතන වෙලාවක ඔබේ ජීවිතේට එන ගැටලු කරදර වලට මුහුණ දෙන්න බැරුව ඔබ අවිශ්වාස කරන දේවල් තුල ඔබට විශ්වාසය රඳවන්න සිද්ධ වෙන අවස්ථාවල් ඕනතරම් තියෙනවා. ඒ විශ්වාසය තුලින් ගොඩනගාගත්ත ජීවිත අපිට සමාජය ඕනතරම් මුණ ගැහෙනවා. ඒ නිසාම තමයි අපි කියන්නේ විශ්වාසයේ පදනම්ව විශ්වාසය තුල රැඳිලා අද දවසේදී අපේ වැඩසටහන නරඹන්න. ඔබ ආදරය කරන ඔබ කැමැත්තෙන් දෙන හරි දේ හරියටම අරගෙන එන වෙලාව YouTube නාලිකාවත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. ආයුබෝවන් සුබ දවසක් කියලා හිතවතුනි ඔබ සියලු දෙනා පිළිගන්නවා. ඒ වගේම තමයි අද දවසේදී අපි සම්බන්ධ කරගත්ත අපේ සාකච්ඡාව දිගට අරගෙන යන්න මේ গুপ্ত විද්‍යාව උපයෝගී කරගෙන ඔබේ දියුණුව සාක්ෂාත් කරගන්නේ කොහොමද? ඔබේ ආදරය සෙනෙහස පරිස්සම් කරගන්නේ කොහොමද? ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඒව සාර්ථක කරගන්නේ කොහොමද? එකී නොකී සියලු කරුණු කාරණා ගැන අද කතා කරනවා. කුමාරි ගුරුමෑණියෝ අද දවසේදී අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ආයුබෝවන් කියලා ඊටාම ගෞරවයෙන් එතුමිය පිළිගන්නවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් පුතා. අපි දන්නවා මෑණියෝ දැන් නිවසක දියුණුව කියන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන කාරණාවක්. අපි ගොඩාක් වෙලාවට මේ නිවසක දියුණුව තුළ තමයි අපි සමාජීය වශයෙන් අපේ සෑම දියුණුවක්ම අපේක්ෂා කරගන්නේ. දැන් ඔබතුමිය ඉතාමත්ම කතා කරන දෙයක් තමයි මේ නිවසක් තුළ තියෙන්න ඕන දියුණුව වෙන්න ඕන මිනිස්සු. එතකොට මේ ප්‍රශ්න අඩු වෙනවා. අතේ මිටේ මිනිස්සුන්ගේ සල්ලි රැඳෙන්න ඕන. එතකොට මිනිස්සුන්ට මේ ප්‍රශ්න අමතක වෙලා යනවා. ඕනෑම දෙයකට විසඳුම් හොයාගන්න පුළුවන් කියන
කාරණාව. ඇයි මෑනියෝ මේ දියුණුව පිළිබඳව කතා කරන්නේ? සහ අද දවසේදී මේ වීඩියෝෙන් අපි විශේෂ දෙයක් හඳුන්වා දෙන්නත් සූදානම්. ඔව් ගොඩාක්ම දැන් සල්ලි මුදල් අතින් පුතේ කරදරයිනේ. ලංකාවේ හෝ පිටරට හෝ සෑහෙන්න පීඩනයට පත්වලා තියෙන මුදල් අපහසු තත්ත්වේ තියෙන හන්දා. ඒ වෙනුවෙන් ඉස්සරොම කියලා දෙන්නම් මුදල් නැතුව දෙයක් කරගන්න. ගෙදර ගෘහණියෙකුට මේ පිරිසුදු වතුර බදුනට මල් පිච්ච මල් හෝ වතු සුද්ධ මල් දාලා මේකට මල් 5ක් හෝ 6ක් දාලා පෙදාන උළුවැස්ස ඉස්සරහා බුදු කුටිය ළඟ තියන්න මේක. මේවට සල්ලි යන්නේ නැහැ. ඒතර මේකත් ඒවැ. මේකට නම් ඉතින් සල්ලි යනවා. පිරිසුදු ලුණු පැකට් එකක් ගෙනල්ලා මං හැමෝටම කියනවා මේකත් බුදු පහන ළඟින් තියන්න. අනිවාර්යෙන්ම ඔයාලට පොඩි සහනයක් දැනෙනවා ටික අර වැටලා තියෙන gedara තියෙන මානසික නිදහස නැති වෙලා තියෙන පෞල් ආරවුල් මේ දෙකෙන්ම ටිකක් සමබර වෙනවා අනිවාර්යෙන්ම ඒක කරලා බලන්න මම මුලින්ම කියන්නේ මේ කෙටි ක්‍රමේ කරලා බලන්න ඒ වගේම තමා දැන් අපිට සල්ලි ළඟට එන්නේ නැහැ ඔව් ලොකුවටම ලොකු විශ්වාසයකුයි ලොකු කැපවීමකුයි ලොකු උනන්දුවකුයි තියෙන්න ඕනි මේක මම ගොඩාක් හදලා තියෙන්නේ gedara තියෙන කුස්සිය තියෙන උපකරණ වලින් තමයි මේ ඔක්කොම කුළුබඩු මේක ගොඩාක් වටින දෙයක් මේක මේ අතට අරගෙන සමීප රූපයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා ඊටාම මේ ඇත්තටම මේක ඇහැටත් හරි ප්‍රියයි මෑනියෝ දැන් මේ පිළිබඳව කතා කරන්න ඕන මේකෙදි ඇත්තටම මේ මට ඇහැට දැක්ක ගමම පේන්නේ බොහෝ ධාන්‍ය වර්ග මේකට එකතු වෙලා තියෙනවා ඒ වගේම තමයි මංජුසාවක් තියෙනවා මේක විවෘත කරාට කමක් නැද්ද කමන්නේ බලන්න ඔව් දැන් මේ මංජුසාව විවෘත කරාට පස්සේ මේකේ ඇතුලේ යම් කිසි තඹපත් තිරුවක් තියෙනවා මට පේනවා පුංචි සුරයක් තියෙනවා කියලා පේනවා පුංචි මංජුසාවක් මේකේ ඇතුලේ තියෙනවා මේ පිළිබඳව අපි වැඩි දුරට ටිකක් කතා කරන්න ඕන මොකද සමහර වෙලාවට බොහෝ අය මේ නිවස් ආරක්ෂාවට මුල් තැන දෙනවා සමහරලාට ගේන මුදල් නිවස් වල රැඳෙන්නේ නැහැ මෑණියෝ ඒක තමයි ඇත්ත කතාව මුදල් නැතුව නෙවෙයි ලක්ෂ ගණන් සමහර වෙලට කෝටි ගණන් සල්ලි හම්බ කරන අය ඉන්නවා මේ වැඩසටහන නරඹනවා හැබැයි ගේන මුදල් බහිරව යකිල්ලා වගේ ඒවා නිවසේදීම අන්තරස් දාන වෙලා යනවා ඒකට හොඳ විසඳුමක් නේද මේක විසඳුමක් ඔව් අපි මේ ගැන පැහැදිලි කරමු පුතා මේක ගොඩාක් මම මාස 6ක් තිස්සේ මේ දානේ වර්ග ටික මේක ජීවම් කරලා පිරිත් බලෙන් එතකොට මේක රුවන්වැලි සෑයටත් අරන් ගියා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේලාගත් තියාගෙන ඉඳලා තමා මේක හදලා තියෙන්නේ. මේකේ තියෙන හැම නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. මේක වීඩියෝ එක නරපුවාට පස්සේ ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ වගේ කාසියකුත් දාන්න ඕනි. පුරුදු කෑල්ලක් මේ පොඩි යන්ත්‍රමාලාවක් වටිනා තෙල් වර්ගයක්. එතකොට මේ දානේ වර්ග ටික ඔක්කොම දාලා මේ මංජුසාව හදලා තියෙන්නේ. ඕනම වැටලා තියෙන ව්‍යාපාර ස්ථානයකට මැනික් ව්‍යාපාරික ස්ථානයකට ගාමට අයිතිකාරය ඕනක මහත්තයෙකුට එතකොට වැටලා බංකොලොස් වෙලා තියෙන හැම ව්‍යාපාරයකටම මේක ඉතාම වටිනවා. ඔව් ඉතාම වටිනවා මේක ඕනම කෙනෙකුට. මංජුසාව අතට අරගෙන පෙන්නු මෑනියෝ මොකද මේ හැම දෙයක්ම එකතු කරගෙන මේ හැම දෙයක්ම ජීවන් කරලා තමයි මේ වටිනා කියන මංජුසාව සකස් කරලා තියෙන්නේ. ඉතින් මේක ඉතාම පරිස්සමෙන් නිවසක තියාගන්න ඕන සහ ආරක්ෂාකාරී තැනක තියාගන්න ඕන නේද මෑනියෝ? මේක දැන් ව්‍යාපාර ස්ථානක මුදල් ගැවසෙන තැන තියාගන්න. ගෙදරකට නිවසකට බුදු පහන ළඟ තියන්න. අනිවාර්යෙන්ම ඔයාලට මේකෙන් ලැබෙන්න තියෙන ධනය සම්පත් හැම දෙයක්ම අනිවාර්යෙන්ම ලැබෙනවා කිසි දෙයකට බය වෙන්න එපා. හැබැයි මට ඕන මේක එවන්න වෙන්නේ මේ බදුනක නෙවෙයි. ඕන කෙනෙක් මට කතා කරන්න වැටලා තියෙන ව්‍යාපාර ස්ථානයකට මේ වටිනා මංජුසාවම හදලා ඔයාගේ නිවසට ගත්තොත් ඔයාගේ ව්‍යාපාරයට ගත්තොත් මැනික් පතල් එක්කෙනෙකුට ඕනම බිස්නස් කරන කෙනෙකුට මේකට වෙනස් කරලා මම එවන්නේ මේවා එවන්න බෑ කූරියා කරලා මේක බිදෙන භාණ්ඩයක් මම ඒක සකස් කරලා තියෙන්නේ එවැනි විදිය ඔයාලා ඕන වෙලාවක මට කෝල් කරලා මගේ නම්බරයට කතා කරන්න පුතේ මම මේක හදලා මේක මේ වෙනකොට කිසිම කෙනෙක් මේක හදලා නැහැ මාළගේ විතරයි තියෙන්නේ ඕනම වීඩියෝ එක බලන්න මේ පිරිත් මණ්ඩලයේ තියලා හදලා තියෙන්නේ මේක ඕනම නමකට ලක්ෂයකට හදලා දෙන්න පුළුවන් මේ ව්‍යාපාර දියුණුවකට කිසිම කෙනෙක් ළඟ නැහැ ඕන වීඩියෝ එක බලන්න මේ පෙතම වතාවට තමයි මමත් මේක පෙන්නන්නේ ඒ තරම් මාස 6ක් හරි ගස්සලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මෑනියෝ දැන් ඔබ තුමිය පෙන්වුවා මේ යන්ත්‍රයක් මේ යන්ත්‍රයේ තියෙන වටිනාකම මොකක්ද ඇත්තටම? දැන් මේ යන්ත්‍රය තමයි මේ තියෙන පුංචි මංජුසාවට ඇතුළට ඔව් මේක දාලා තියෙන්නේ. මේ තියෙන පුතා. ඔව් මේකෙන් දෙන වැඩි ආරක්ෂාවක් ගැබ් වෙලා තියෙන්නේ. ඔව්
මේකට දාලා තියෙන්නේ වටිනා තෙල් වර්ගයකුයි ඔය යන්ත්‍රමාලාවයි. ඔව්. එතකොට මේ කුළුබඩු හැම එකක්ම දාලා තියෙනවා මේ කාසියක් දාලා තියෙනවා. ඔව් මේ කාසිය. ඒවෙන් තමයි ධනෙ ඇදිලා එන්නේ පුතේ. නිකන් කෙනෙකුට මේක හදන්න බෑ. මේක පිරිත් බලෙන් තමයි හදලා තියෙන්නේ. එතකොට ගෙදරක දිවසක තියෙන ව්‍යාපාරික ස්ථානයක මුදල් ආකර්ෂණය වෙනවා කියන කාරණාව මෑණියන්ට 100%ක්ම තහවුරු කරන්න පුළුවන්ද මේ කාරණාවත් එක්ක? 100ක් නෙවෙයි 100,000ක් විශ්වාසයෙන් මං කියනවා මේක අරන් ගිහිල්ලා ඔයාලා බලන්න ඔයාලගේ නිවසේ දවස් 21 යනකොට තියෙන කරදර බාධක සියලු දේම නැති වෙලා ඔයාලගේ හැම දේ සැප සම්පත් ඔයාලා ළඟට දැනෙනවා. ඒ වගේම තමයි මේ ධනලක්ෂි මෑණියෝ මුල් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ගොඩක්ම මේ ධනලක්ෂි මෑණියෝගේ යන්ත්‍රමාලාව මම හැම වීඩියෝ එකකම කියනවා එයාව මුල් කරගෙන එයාගේ මන්තර බලෙන් ලෞතර බුදුන්ගේ පිරිත් බලෙන් ඒ හැම විශ්ව මාතාවත් මතක් කරලා සිහි කරලා මේක හදලා තියෙන්නේ. නැකිටිලා දුප්පත් අය පෝසත් අය හැමදාම ඒ විදියට ඉන්න එපා. මේ වගේ පොඩි දෙයක් අරගෙන දියුණු වෙන්න බලන්න. ඒක කරගන්න අපහසු නම් මේ දේ ඉස්සෙල්ලා කරලා බලන්න ඔයාලා. අනිවාර්යෙන්ම ඔයාලට ටිකට් එකක් උනත් මේකෙන් ඇදෙන්න ඉඩ තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් මේ වගේ දෙයක් ඉල්ලුම් කරොත් මෑණියන්ට කිව්වොත් මට මේක අවශ්‍යයි මේ මංජුසාව අවශ්‍යයි කියලා කොච්චර කාලයක් යනවද මෑණියෝ මේක සකස් කරලා දෙන්න ඒ වගේ කෙනෙකුට? මේව පුතා මම දැනට හදලා තියෙන්නේ සීමාවකට හදලා තියෙන්නේ. මට කෝල් කරලා එවන්න කියලා කිව්වොත් ඇවින් ගෙනියන්න කිව්වොත් මට දවස් 3ක් දෙන්න. අනිවාර්යෙන් දවස් 3ක් ඇතුළත එයාගේ උපන් වෙලාව ලක්නේ සියලු දේම ඒ විස්තර ටික අරගෙන මට මේක හදන්න පුළුවන්. දවස් 3යි මට යන්නේ. දැන් මේ අපි දියුණුව ගැන කතා කරපු නිසා මේ කාරණාවත් කතා කරන්න ඕන මෑණියෝ. ගොඩාක් ගෙවල් වල තියෙන දෝෂ තියෙනවා. අපි දන්නවා බාහිරව දෝෂ තියෙනවා, විවිධ දෝෂ තියෙනවා. ව්‍යාපාරික ස්ථානවලත් එහෙම ওই භූමි දෝෂ තියෙනවා. මේ වගේ දේවල් කවුරු හරි පැමිණිල්ලක් කරොත් මෑණියන්ට කිව්වොත් එහෙම මේ වගේ දේවල් තියෙනවා. ඒ නිසා මේ අපේ ව්‍යාපාරයට කිසි දෙයක් කරාට හරියන්නේ නැහැ. අපේ නිවසට මේ හැමදාම මොනවා කළත් මේකට යහපත් වෙන්නේ නැහැ. කිසිම දෙයක මේ පැවැත්මක් නැහැ, රැඳීමක් නැහැ ගේ තුල, නිවස තුල කියලා. ඒ වගේ දේවල් වලට පිළියම් තියෙනවා. තියෙනවා. ඒක මෙහෙමයි. ඒ දේවල් පොඩි දේවල් ඇති වෙලා ලොකුවටම විනාශ වෙන්නේ ඒකෙන් තියෙන්න ඕනි ගොඩක්ම පිරිසුදුභාවය. සමගිය තියෙන්න ඕනනේ. මල් පහම් ඒ කටයුතු හැමදාම වෙන්න ඕනි. නිවසක් වුණාම දානිමානිකින් පින්කම් කටයුතු කරන්න ඕනි. ලොකුවට නෙවෙයි. Tamanට තියෙන පරිමාණයෙන් පොඩි දේවල් පින්දහම් කරන්න ඕනි. එතකොට තමයි මේ නිවසට අර නැති වෙලා යනවා ප්‍රශ්න ධනය සතුට සෞභාග්‍ය කිරි උතුරන්න වගේ හරියනවා ඒ පැත්තට හැරුණොත් මම කියන්නේ පොඩි නිවසක වුණත් ඒ උතුම් කටයුතු ටික කරන්න හවස් වෙනකොට 6:00මාරත් 6ත් අතර ඒ කටයුතු ටික කරන්න. එතකොට ඒ දේවල් කරලා පොඩි සහනයක් හරි එනවා නම් කෙනෙකුට කතා කරන්න සියලු විස්තර ටික දෙන්න ඒකලා බලව ගන්න බලලා මේ දේවල් යంత్ర මන්ත්‍ර විශ්වාස කරන්න. එතකොට මේ දේවල් වලින් ගොඩාක් මිනිසුන්ට මේ අපහසු ජීවත් වෙන අපහසු තත්ත්වයක් තියෙනවා. ඒ වගේ ගොඩේන්න ක්‍රම අපි ළඟ තියෙනවා. තව එකක් තමයි මේ දේවල් තනියෙන් කරන්න බෑ. මගේ සහෝදර පිරිසක් ඉනවා තාත්තා ඉනවා. එයාලත් එක්ක තමයි ගෙවල් ආරක්ෂා කරන්නේ, කලු කුමාර බැල්මායින් කරන්නේ, නිවස් වලට ගිහිල්ලා බහිරව පූජාවල් දෙන්නේ, ශෙක්ෂාන්ති වැඩ කරන්නේ, දරුඵල නැති අයට දරුඵල ලබා දෙන්නේ, දියුණුව සඳහා කෙනෙක් අනවින කොඩිවින බන්ධන කරලා තියෙනවා නම් එව්ව කපලා දෙන්නේ. මේ සියලු දේම බුදු ගුණ විශ්වාස කරලා යంత్ర මන්ත්‍ර විශ්වාස කරලා ඒ පැත්තත් ගොඩාක් හිතන්න. සල්ලි හෙව්වටම බෑ. සල්ලි වලින් කරගන්න ගොඩාක් දේවල් සල්ලි තිබිලා සමහරක් පසුතැවෙනවා, ලෙඩ වෙනවා, කරදරවල ගින්දර පිච්චි ඉනවා. දැන් ඒව ගැන ගොඩාක් හිතන්න එපා. කතා කරලා බලලා මේවට විසඳුමක් ගන්න. දැන් මේ මෙතන තියෙන ගොඩාක් දේවල් තියෙන හිතවතුනි භෝග අපේ සංස්කෘතිය තුළ තියෙන දෙයක් නේ. භවභෝග අපේ ගෙවල් ඇතුලේ තියෙනවා නම් අපිට සැපවත් ජීවිතයක් තියෙනවා සහ භවභෝග තියෙනවා නම් අපේ ගෙවල් හරි සම්පෝෂිතයි කියන පිළිගැනීමක් තියෙනවා. මෙතන ගොඩාක් භෝග තියෙනවා. ඒවට තමයි මේ යంత్ర මන්ත්‍ර මේ දේවල් ප්‍රයෝගී කරගෙන ඒවා මේ බල සම්පන්න කරලා තමයි ඔබට මේක ලැබෙන්න සලස්වන්නේ. බල පිහිටවලා තමයි ඔබට මේක ලැබෙන්න සලස්වන්නේ. සමහර වෙලාවට මෙහෙම මතයක් තියෙනවා දැන් මෑනියෝ. දැන් මේ වගේ මංජුසාවක් ගෙදර තියෙනකොට
ගෙදර මොන වගේ විදිහට කිලිහරණයක් වෙන්න ඕනද? කහදියර ටිකක් ඉහින්න ඕනද? එහෙම නැත්නම් මස් මාළු වගේ දේවල් අපි දන්නවා ගෙදර ඉස්සරහා දොරටුවෙන් අරගෙන යන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ දේවල් සීමා කරන්න ඕනද? එන්නේ මේ පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරමු. ඔව් මම ඉස්සෙල්ලා කිව්වා වගේම ගොඩාක්ම මේ වගේ දෙයක් තියෙනවා නම් මේ උතුම් දෙයක් තියෙනවා නම් පිරිසුදුභාවය තියෙන්න ඕනේ. සතියකට සිකුරාදා සෙනසුරාදා අනිවාර්යෙන්ම ගෙදර ලුණු ටිකක් කහ ටිකක් දාලා දෙහිස්ම ටිකක් දාලා තියෙනවා මේ කඩේ තියෙන කුඩු දාලා මුළු ගෙදරම මොක් කරන්න. ඒකලා තමයි මේක පිරිසුදු තැනක තියෙන්න ඕනි. අනික මේක සම්පූර්ණ නිවසක මේක තියෙනවා කියන්නේ කිසිම කාලෙක කිසිම දෙයක් අඩුපහඩුවක් නැතුව මේක පිරෙයි. මේ කුළුබඩු කුස්සියේ තියෙනවා කියනවා මේකත් තිබිලා මෙව්වා තියෙනවා කියන්නේ මේක දානීය සම්පතක්. අනිවාර්යෙන්ම ඔය ටික ඔයාලගේ කුස්සියේ තියෙනවා නම් ගෘහණියෙකුට තේරෙනවා නම් කඩේකට ගිහිල්ලා පොඩි ප්‍රමාණයක් හරි පොඩි පාත්‍රයකට දාලා හරි ඒ තිබ්බත් ඒක ගොඩාක් වටිනා දෙයක්. පිරිසුදුභාවය අංකයකට තියෙන්න ඕනි. මේ දේවල් කරනවා නම් ඒ කටයුතු ටික හරියට කරගන්න. හොඳයි අපි දියුණුව පිළිබඳව කතා කරා. හිතොත්නේ කුමාරි ගුරුමෑණියොත් එක්ක බොහෝ කරුණු කාරණා තියෙනවා සාකච්ඡා කරන්න. අපි ඊළඟට යමු වෙනවා මට පේනවා මෙතන තියෙනවා මේ තඹ පත්තිරු බොහොමයක් මෑණියෝ. ඒ වගේම තමයි ඊටාම දැකුම් කළු මංජුසාවක් තියෙනවා. මං හිතන්නේ ඒක බලගතු තෙලක් වෙන්න ඕන. මං හිතන්නේ ඔබතුමිය තරම් මේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් කතා කරන ප්‍රශ්න ගැටලු පිළිබඳව කතා කරන වෙනත් මෑණියෝ කෙනෙක් නැති තරම්. ඒ නිසා තමයි ඔබතුමිය නිරන්තරයෙන්ම විදේශ රටවල් වල ඉන්න බොහෝ අය වලුන් පවා කතා කරන්නේ. ලංකාවේ ඉන්න බොහෝ අය පොරකකා ඔබතුමිය මුණ ගැහෙන්න ඇවිල්ලා එන්නේ ප්‍රශ්න වලට ගැටලු වලට විසඳුම් හොයාගෙන. මේ පිළිබඳවත් කතා කරමු. මේක මොකද්ද? ඇයි මේකේ මොන වගේ දෙයක්ද අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ? ඔව් පුතා දැන් පිට රට ළමයිට ගිහිල්ලා සමහර ළමයිට පඩිය දෙන්නේ නැහැ. ඔව් වැඩ කරාට එතන ගොඩාක් අපහසුයි. ඒ පැත්තටත් දියුණුවට එයාලට දැන් එන්න අපහසුයි. යවන්නත් ගොඩක් අපහසුයි. ඒවටත් මේ තෙල් එකෙන් වටිනා තෙල් එකක් මේක. දියුණුව පැත්තට එයාලට ආකර්ෂණය කරගන්න පුළුවන් වටිනා දෙයක් මේක. පිටරට ළමයිට දැන් නැති වෙලා තියෙන සම්බන්ධයක් හෝ එතන ආයතනයේ බොස් හරි මැඩම් හරි එයාලා පැත්තට මෙල්ල කිරීමක් කරගන්න මෙතන තියෙන යන්ත්‍රාජයක ඒ යන්ත්‍රයෙන් මම සම්බන්ධ කරගෙන මේ වටිනා තෙල් එක සම්බන්ධ කරගෙන පිටරට ළමයිගේ ප්‍රශ්න දවස් 7ක් ඇතුළත මට විසඳලා දෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි ඒ කාරණාවෙන් යන්න සූදානම් වෙනවා මේ වශීකර්ම පිළිබඳව කතා කරන්න. මට පේනවා මෙතන යම් කිසි අපි ගොඩාක් වෙලාවට මේ වශීකර්ම පිළිබඳව බොහෝ අයවලුන් සමග සාකච්ඡා කරනවා. මෙතනදී මට රූප දෙකක් පේනවා. කාන්තා රූපයක් සහ පිරිමි රූපයක්. මේ රූප දෙක උපයෝගී කරගෙන තමයි වශීකර්ම කරන්නේ. ඒක පැහැදිලි සරල කාරණාවක්. නමුත් ඒක වගකීමකින් සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව දැනගමු. ඇත්තටම වශීකර්මයක් වගකීමකින් විශ්වාසනීයව විශ්වාසවන්තව සිද්ධ කරන්නේ කොහොමද මෑණියෝ? ඔව් පුතේ මේක අහලා ඇති අලු කුල්ලේ බන්ධනයක්. ඔව් මේක ගෑනු රූපේ හෝ පිරිමි රූපේ. ඔව් මේ හොඳට බලන්න මේකෙන් කෙරුවම තමයි. මේකට තියෙනවා මේකෙන්ම මේ යන්ත්‍රමාලාවත් රාජවසීයක්. මේ තියෙනවා පිරිමි රූපෙත් හෝ මේ ගෑනු රූපෙත් තියෙනවා මේ එතකොට කෙනෙක් අනියන් සම්බන්ධතාවයක් හෝ මහත්තයාට ගොඩාක් දුරට නෝනා නැති වෙලා තියෙනවා. නෝනාට මහත්තයා නැති වෙලා තියෙනවා. ඒ වගේම අනියන් සම්බන්ධතා හදාගෙන ඉන කට්ටියට. එතකොට මේ වශී බන්ධනේ කෙරුවම තමයි. මේකට තියෙනවා වටිනා තෙල් එක. මේ රූප දෙක තියලා දින 21ක් හෝ දවස් 7ක්. මට දවස් 7ක් ඇතුළත ඒ නැති වෙලා තියෙන ආදරය අරන් දෙන්න පුළුවන්. මේ වටිනා තෙල් එකයි මේ රූප බන්ධනෙන්. මේ යාලා සම්බන්ධ කරා කියන්නේ මේක ඉතිහාසයේ ඉඳන්ම මේවා එන සාත්‍රයක්. මේ වසී බන්ධනේ මේකට යන්ත්‍රයක් දාලා තෙල් දාලා මේක ජීවම් කරන්නේ. ඉතින් මේවට වෙලාවල් කලාවල් තියනවා පුතේ. ඒවා මෙතන කියන්න බෑ. මේක කෙරුවම තමා පුතා. දැන් ගොඩාක් වෙලාවට මෑණියෝ අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් අනියම් සම්බන්ධතා පිළිබඳව මෑණියෝ කතා කරා. ඒව තමයි සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපේ සමාජයේ ටිකක් වැඩිපුර අපිට අහන්න දකින්න ලැබෙන්නේ. කුරුළු කූඩු ලස්සන සතුටින් හිටපු සාමෙන් හිටපු කූඩු කැඩිලා යන ප්‍රධාන හේතුව තුන්වෙනි පාර්ශවයක් ඒකට මැදිහත් වීමම තමයි. හැබැයි සමහර වෙලාවට බැඳීම් කියන දේවල් සිත් ඇද ගන්නා දේවල් මෙහෙමයි කියලා අපිට සීමා පනවන්න බෑනේ මෑණියෝ. සමහර වෙලාවට අපි
විවාහ වෙලා හිටියත් තවත් කෙනෙකුට ආදරණීය හිතක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඔබතුමියට කිව්වොත් එහෙම මට මෙහෙම කාරණාවක් තියෙනවා මම කසාද බැඳලා ඇත්ත තමයි. ඒ වුණාට මට මේ වගේ කෙනෙකුට කැමැත්තක් තියෙනවා. මට මේ වශියක් කරලා දෙන්න පුළුවන්ද? මේ වගේ දෙයක් ඇහුවොත් එහෙම ශිෂ්ට සම්පන්න නැති වුණත් ඒ වගේ කාරණාවක් ඉෂ්ට කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවද? අනිවාර්යෙන්ම මට කතා කරන්න මේ තියෙන්නේ වශී තෙල. ඔව්. එතකොට දැන් අපි කියමුකෝ ඉතින් දැන් ඒ ගෙදර සතුටක් නැති වුණා කියලා. ඒ පෞල් ජීවිතේ කිසිම සමගියක් නැහැ, ගැළපීමක් නැති වුණොත් ඒක ගැන ටිකක් කල්පනා කරලා බලලා ඒක මම දවස් 3ක් ඇතුළත කරලා දෙනවා අනිවාර්යෙන්ම. දවස් 3ක් 7ක් ඇතුළත ඒ අනියන් සම්බන්ධතාවයේ කරලා දෙනවා. පැහැදීමෙන් කරලා දෙනවා. ඒ කියන්නේ දැන් ඒතර ගෙදර සතුට නැත්තම් පිටින් හරි සතුටක් වෙනවා නම් මිනිස්සේ ඒකට පැහැදීමෙන් කරලා දෙනවා. අනියන් සම්බන්ධතා දැන් අරක පෞල් අවුල් තත්ත්වයේ තියෙනවා නම් ඒක මං සෙනිකව කඩලා ඒ නෝනට හෝ මහත්තයට හෝ ඒ සම්බන්ධය මං එකතු කරලා දෙනවා. අනිවාර්යෙන්ම මට පුළුවන්. මේ වටිනා තෙල් එකෙන් මට කතා කරන්න මං කුමාරි මෑණියෝ රෑ 12 වෙනකම් මම දේව කටයුතු කරන කෙනෙක්. ඕනම වෙලාවක කතා කරන්න ඒ වසී බන්ධනේ අනියන් සම්බන්ධතාවය කඩලා අංක එකට මම දවස් 7ක් ඇතුළත මම කරලා දෙනවා. සමහර වෙලාවට දැන් මේ වැඩසටහන අපි දන්නවා මේ පිටරට ඉන්න අයවලුන් පවා බලාගෙන ඉන්නවා. දැන් අපි රටවල් වලදී දැකලා තියෙන දෙයක් තමයි ඇත්තටම දෙන්නට දෙන්න තේරුම් අරගෙන ඉන්නවා මෑනියෝ මේ සම්බන්ධතාවය අපි දෙන්නට දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා. හැබැයි යම්කිසි හේතුවක් නිසා දෙන්නට වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි දෙන්නට ඕනකමක් තියෙනවා මේ දෙන්නට ඈත් වෙලා ජීවත් වෙන්න. මෙන්න මේ වගේ අයට උදව් කරන්න පුළුවන් කමක් තියෙනවද? පුළුවන්. රට ළමයි මට ගොඩාක් කතා කරනවා ලංකාවෙන් ගියාට පස්සේ ගෙදර සැමියා අමතක වෙලා. ඒවා ලොකුවටම කරලා දෙනවා. දරුවොත් එක්ක අසරණ වෙලා ඉන්නවා. ඒ වගේම තමයි එහෙට ගියාම දැන් ගෑල් ළමයි හෝ පිරිමි ළමයි හෝ සම්බන්ධකම් ටික කාලයකට ඇති කරගනවා. ඒ වුණාට සමහරක් මාස 3ක් 4ක් යනකොට වෙනස් වෙනවා. ගෑල් ළමයා හෝ පිරිමි ළමයා. ඒවත් මම දවස් පිට රට ළමයෙකුට මම කතා කරන්න මට ඕනම වෙලාවක දවස් 7ක් ඇතුළත ඔයාට ලංකාවට ඇවිල්ලත් එයාව ඕනි නම් එහෙම පදිංචි වෙලා ඉන්න ඕනි නම් මං කුමාරි මෑණියෝ මට කතා කරන්න මං අනිවාර්යයෙන්ම දවස් 7ක් ඇතුළත ඒ සම්බන්ධය දිගටම තියාගෙන යන්න කරලා දෙනවා. දැන් ගොඩාක් වෙලාවට මෑණියෝ මේ වගේ සම්බන්ධතා හදාගෙන ටික කාලයක් ගියාට පස්සේ සමහර වෙලාවට ඒ කාන්තා පාර්ශවය පුරුෂ පාර්ශවය අවුරුදු 2-3 ඇතුලේ රටේ ඉඳන් හම්බ කරපු සම්පත් 7-5ක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට අර කවුරු හරි කාන්තාව හෝ පුරුෂයව වංචනික ලෙස ඒව අරගෙන ගිය අවස්ථාවල් අපි ඕන තරම් අහලා තියෙනවා. හැබැයි ලං වෙන්නේ හරි ආදරණීය විදිහෙන් කිරි පැණි වගේ දෙන්න හරීම මේ දිවට දිව ගාගෙන තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. හැබැයි අවස්ථාව ඉෂ්ට කරගත්ත ගමන් පැනලා ගිය හොරු වංචාකාරයෝ අපිට ඕන තරම් දැකලා තියෙනවා ඉන්නවා. ඒ වගේ අය දැක්කොත් එimhe හොයාගත්තොත් එimhe වගේ සමහර වෙලාවට ඒ කාන්තාවන්ම අසරණ වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒ අයට බැරිද පීටක් වෙන්න මේ වශී කර්ම උපයෝගී කරගෙන? එයාගෙත් විස්තර ටික මට දුන්නොත් එයා මුදල් වියදම් කරලා තියෙනවා නම් එයාගේ දෙපා මුලට ඒ රටේම ඉන්නවනම් අනිවාර්යෙන් දවස් 7ක් ඇතුළත කරලා දෙන්න පුළුවන්. එහෙම දැන් සල්ලි මුදල් කඩා ගන්න බොරු ආදරේ පෙන්නන කට්ටිය තමයි ගොඩාක් ඉන්නේ. Facebook එකෙන් යාළු වෙලා ගෑල් ළමයි රවට්ටගෙන පිරිමි ළමයි රවට්ටගෙන ඒ ගන්න පඩිය ගෙදරට දාන්නෙත් නැතුව එහෙම ගොඩාක් මට කතා කරලා තියෙනවා. දවස් 7ක් ඇතුළත ඒ සම්බන්ධය අතෑරලා දාලා සල්ලි මුදල් ඔයාගේ ඒ හිටපු කාල සීමාවේ හම්බ කරමු සේසතම අරන් තියෙනවා. දවස් 7ක කාලයක් දෙන්න සේනිකව ඒ මුදල් අරන් දෙන්න මට හැකියාව තියෙනවා. වද කකුල් දෙක ළඟ දෙපා මුල ළඟ වට්ටලා දවස් 7ක් ඇතුළත ඒ සම්බන්ධය අහපව් ඔයාගේ දෙපා මුල ළඟ වැටිලා ඉල්ලන ආදරේ කෑදරයෙන් ඉල්ලන විදියට මට වැඩේ කරලා දෙන්න පුළුවන්. හොඳයි මේ ප්‍රශ්නයත් අහමුකෝ. දැන් යම් කිසි කෙනෙක් ගෙදරකට නිතරම එනවා යනවා කතා බහ කරනවා. ඒ ගෙදර ඉන්න යම් කිසි කෙනෙක් පිළිබඳව හැඟීමක් ඇති වෙලා තියෙනවා. එයා පිළිබඳව ඇල්මක් දක්වනවා. හැබැයි කතා බහ කරලා නැහැ. හිනාවෙන් විතරක් ප්‍රතිචාර දක්වනවා. ඒ වුණාට දැන් මෑනියොන්ට ඇවිල්ලා කිව්වොත් එimhe මෙන්න මේ පුද්ගලයා මට මෙයාව පොඩ්ඩක් මට ආකර්ෂණය කරලා දෙන්න කියලා කිව්වොත් එimhe මෑනියන් ළඟ ඒකට සුබවාදී උත්තරයක් තියෙනවා. ඒවට තමා මේ වටිනා යන්ත්‍රමාලාවක් මේ වටිනා තෙල් එකක් ගොඩක්ම තියෙන්නේ. දැන් එනවා කියා ගන්න විදියක් නැහැ. ඔව් දෙන්න හිතේ ඇති. ඒ වුණාට දැන් එක්කෙනෙක් ඉස්සර වෙනවනේ. අනිවාර්යයෙන්ම ඒ ඉස්සර වෙච්ච කෙනාගේ විස්තර ටික සේරම අරගෙන අර කෙනාගේ නොදන්න කෙනාගේ විස්තර සේරම අරගෙන
අරයට නොදැනවත්ම එයා පැත්තට ආකර්ෂණය අරන් දෙන්න පුළුවන්. වශී කරලා දෙන්න පුළුවන්. ඒ තරම් හැකියාවක් මේ යන්ත්‍ර මන්ත්‍ර වල තියෙනවා. දැන් මෑනියෝ බයයි නේ වශී කර්ම කරන්න. දැන් මෑනියෝ කියනවා මේ වශී කර්ම කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම ඒ වුණාට වශී කර්මයක් කරන කෙනෙක් කරන්න ගියාට පස්සේ දෙසරයක් විතර හිතනවා මෑනියෝ. gedara තියෙන භූත දෝෂයක් ඉවත් කරනවට වැඩිය තව කෙනෙක් එක වශී කරන් බය හිතෙනවා. මෙයාට කණ්ඩ දෙන්න වෙයිද? තව දේවල් ලොකු දේවල් ඉල්ලනවානේ. ඇඟේ ශරීරයේ කොටස් ඉල්ලනවා, ඇඳුම් වල ඒ වගේ එන්න කියනවා, අර වගේ එන්න කියලා. දැන් මෑනියෝ වශී කර්මයක් කරන්න මොන වගේ දේවල්ද උපයෝගී කරගන්නේ? ඒව අවශ්‍යයි අනිවාර්යෙන්ම. ඒ සියලු දේම ගන්න ඕනේ. ඒ වුණාට නම තිබ්බත් නමයි උපන් වෙලාව ඒ සියලු දේම අපි ගන්නවා. මේ තෙල් එකෙන් නම දුන්නොත් ඇති. මේ වටිනා තෙල් එකෙන් මේක අරයි යන්න දෙනවා. ඕනම කෙනෙක් එන්න දේව ස්ථානට කූරියා කරලා එවන්නත් පුළුවන්. මේ තෙල් එක අරන් ගිහිල්ලා ආදරේ ප්‍රකාශ කරන්න. අනිවාර්යෙන් එයා කැමති වෙනවා. ඒ කියන්නේ තෙල් එක ඇඟේ ගාගෙන ගිහිල්ලා අතේ ගාගෙන ගිහිල්ලා මේක සාක්කුවේ දාගෙන යන්න ඕනේ. හැබැයි මේ කුප්පිය නෙවෙයි දෙන්නේ වෙන එකට එවන්නේ. මේක ගොඩක් වටිනා එකක්. මේකෙන් පොඩ්ඩක් දාලා හරි ගස්සලා එවන්නේ. ඒක සාක්කුවේ දාගෙන යන්න ගෑල්ලා මෙයාගෙන් අහන්න. අනිවාර්යෙන්ම දවස් ඒ යන මොහොතේම කැමති වෙනවා. දැන් මෑනියෝ ගොඩාක් අය දැන් වශී කර්ම පිළිබඳව ගතට මොන වගේ ප්‍රශ්නද මෑනියන්ට නිතරම එන්නේ? දැන් අපි දන්නවා ගොඩක් දුරකථන ඇමතුම් එනවා මෑනියන්ට මේ වශීයක් කරලා දෙන්න, වශී කරලා හැර ගියාය ලං කරලා දෙන්නේ, ආදර සම්බන්ධතා එකතු කරන දේවල් දෙන්නේ. නැත්නම් තුන්වෙනි පාර්ශ්වයක් මැදිහත් වෙලා විවාහ ජීවිත අවුල් වෙන ප්‍රශ්නද මෑනියන්ට ගොඩාක් එන්නේ. ඇත්තට මට ඒක දැනගන්න ඕන කමක් තිබුණා. ගොඩාක්ම මම කරන්නේ වශී සම්බන්ධව අංක 1ට දෙවෙනුවට මේ සෑහෙන්න මිනිසුන්ගේ මනස හදලා උසස් වෙන්න කියලා දෙන එක තමයි දියුණුව පැත්ත දෙවනියට. ඔව්. ඉතින් මේක කරලා මේක ගැන ගොඩක් බලන්නේ. ගොඩාක්ම එන්නේ මට කෝල් එන්නේ පිට රටින් හෝ ලංකාවෙන් හෝ වශී කර්ම වලට අනියන් සම්බන්ධතාවලට දැන් අහ බලලා දෙමාපියෝ කැමැත්තෙන් අහ බලලා අය සතියනකොට ගෑල් ළමයා වෙනස්සලා එක්ක පිරිමි ළමයා වෙනස්සලා ඒ වගේ ප්‍රශ්න දෙමාපියෝ ගොඩ අරන්ගෙනවා අඩනවා දරුවෝ දුක් විඳිනවා. මේ ඊයේ පෙරේද මේ ඇත්ත කතාවක් කියන්නේ ළමයාට ගෑල් ළමෙක් යාළු වෙලා දෙමාපියෝන්ගේ කැමැත්තෙන් අහලා ඊට පස්සේ ඒ ළමයා කොහොම හරි මාස 6ක් සම්බන්ධ තිබිලා මාස 6ක් සම්බන්ධ තිබ්බ ළමයා දැන් ඔක්කොම සූදානම් කරගත්තට පස්සේ දැන් පිරිමි ළමයාට කැමති නෑ. ඊට පස්සේ පිරිමි ළමයාත් එක්ක කරගෙන මගේ දේව ස්ථානට ආවා. අයියා තමයි වැඩේ කරේ මම සම්බන්ධ වෙලා. ඉතින් එයාට කසාද හරියන්නේ නෑ. ගෑල් ළමයා කැමති කරලා මම දැන් දුන්නා. දැනට කොහොම හරි මාස 3ක් දැන් ඒ දෙන්නගේ මගුල් ගෙදරත් ගන්න ඒ කටයුතු ටික ඔක්කොම කරගෙන යනවා. දැන් මෑනියෝ කසාද හරියන්නේ නැහැ කියන කාරණාව ඇතුළේදී මට මතක් වුණ එකක් තමයි මේ කලු කුමාර දෝෂය. දැන් ඔය කසාද හරියන්නේ නැති එකත් කලු කුමාර දෝෂයේ ලක්ෂණයක් නේද? කසාද හරි ගියත් මොන වශී කරත් දරුපල පිළිසිඳ නොගැනීමත් ඔය මේ කලු කුමාර දෝෂයේ ලක්ෂණ නේද? ඔය දෝෂය ඔය කියන තරම්ම භයානක දෝෂයක්ද මෑනියෝ? භයානක දෝෂයක්. ඒ කියන්නේ මෙහෙමයි. ගෑල් ළමයි තනියම ඉන්න කැමති ගොඩාක්. එතකොට පිරිමි ළමෙක් අර හිත තිබ්බත් ආශ්‍රය කරලා ටික කාලයක් යද්දි තනි වෙනවා. ඒක කැඩෙනවා. මංගල යෝජනාව හරියන්නේ නැහැ. ඊට පස්සේ දරුඵල නැති වෙනවා. ඒ සම්බන්ධය දිගටම තියාගෙන යන්න බෑ. ඒ හන්ද අම්බලාට මම විශේෂයෙන් කියනවා ගෑල් ළමයාගේ වෙලාව බලලා යන්ත්‍රමාලාවක් දාගන්න, බෝධි පූජා තියාගන්න, ජයසිරි මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න එක්ක යන්න. පිරිමි ළමයිටත් සාමාන්‍ය විදියට තියෙනවා කසාද අහිමි වෙන ඒවා. ඒ වගේ පිරිමි ළමයෙකුට තමා අපි දැන් මාස 1කමාරකට කලින් ඒ වගේ වැඩක් කරේ. ළමයාට කසාද හරියන්නේ නැහැ. හැබැයි ඒක නම් එයාලගේ නිවස ඇතුළේ තුල එයාලට හිර කරලා තිබ්බේ. ඒ කියන්නේ යම්කිසි බන්ධනයක්. යම්කිසි බන්ධනයක් ඒ පුතාට කරලා තිබ්බේ. ඒ කියන්නේ අහන ගෑල් ළමයා කැඩෙනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි පුතා නැතුව පළවෙනි වතාවට ආවා. දෙවෙනි වතාවට පුතා එක් කරගෙන ආවා. දුවත් එක් කරගෙන ආවා. දුවට රැකියාවට ගිහිල්ලා රැකියාවේ හොඳින් ඉන්න දෙන්නෙම නැහැ. ඊට පස්සේ එයාටත් යන්ත්‍රයක් දැම්මා. එතන තියෙන මිනිස්සුන්ගේ ආකර්ෂණය ගන්න ඒ රස්සාව දිගටම කරගෙන යන්න. පුතාට දැම්මා මංගල කටයුතු හරියණ්ඩයි ගෙදරට නිවසට කරලා තියෙන අනවින කොඩිවින බන්ධන සේරම කපවුවා. අන්න ඒක තමයි හේතුව. මම ඔබට වැඩසටහන මුලදී මතක් කරේ ඒකයි අපි අවිශ්වාසයෙන් සමහර වෙලාවට විශ්වාස කරන්නේ නැතුව බැහැරි කරන දේවල් ජීවිතේ සමහර වෙලාවට අපි අසර වුණාට පස්සේ අපිට විශ්වාසයේ තුල පදනම්ව ඒවා ගැන විශ්වාස කරන්න සිද්ධ වෙනවා කියන කාරණාව. ඒ වගේම තමයි දැන් ඔබතුමියට කෙනෙක් කතා කරොත් එහෙම අපිට ගොඩාක් වෙලාවක් නැහැ. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳව කතා කරන්න. කෙනෙක් කතා කරොත් මේ গুপ্ত විද්‍යාව පිළිබඳව අපි දන්නවා ඔබතුමියට හසල දැනුමක් තියෙනවා. ඔබතුමිය ගොඩාක් සේවය කළා තියෙනවා. අසරණ
අසරණ වෙච්ච අයට ලංකාවේ වේවා පිට රටවල් වල ඉන්න අයට වේවා මොන වගේ සේවයක්ද ලබා ගන්න පුළුවන් මෑනියෝ? හැම දෙයක්ම පුළුවන්. මට ඕනම වෙලාවක කතා කරන්න නඩු හබ ජය අරන් දෙන්න පුළුවන්. ඉස්සෙල්ලත් මං කිව්වා කලු කුමාර දෝෂ තියෙන කට්ටියට අයින් කරන්න පුළුවන්. බයිරෝ පූජාවල් දෙන්න පුළුවන්. අනමින පොඩි වින බන්ධන කපන්න පුළුවන්. ඒ සියලු කටයුතු යන්ත්‍ර මන්ත්‍ර හැම දෙයකින්ම අපට කරලා දෙන්න පුළුවන්. ඒ තරම් හැකියාවක් තියෙනවා. ඕනම වෙලාවක කතා කරන්න ඕනම වෙලාවක හම්බ වෙන්න මගේ නම්බරේ විවුර්තයි. හොඳයි ඒ වගේම තමයි ඉතින් අපි බොහෝ විස්තර කරුණු කාරණා කතා කරා මතක් කරන සාරාංශයක් වශයෙන් හිතවතුනේ ඔබට දියුණුවට ගෙදර නිවසේ දියුණුවට මේ මංජුසාව ඔබට ලබා ගන්න පුළුවන් ඒ පරිස්සම් කරලා තියාගන්න පුළුවන් ඔබට දුරකථන ඇමතුමක් ලබා දීලා සිදු කරගන්නේ කොහොමද කියන කාරණාව කුමාරි මෑණියොත් එක්ක සාකච්ඡා කරගන්න පුළුවන් ආදරණීය සිත් එකතු කරන්න වෙනස් කරන්න තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා නම් ඔබට කරදර කරන ඒව ඈත් කළා දාලා ජීවිතය සුවපත් කරගන්න ඒ වගේ අවස්ථාවල් වලටත් ඔබට ඉඩකඩ තියෙනවා අද දවසේදී අපි සීමා වෙලා තියෙනවා කාලය ඊට කලින් අපි සූදානම් වෙන්නේ සමුගන්න කලින් මේ කාලයේදී මේ සුබ කාලයේදී ඔබට සුබ වෙන මොනවා සුබ දේවල් තිබුණත් ඔබට සුබ වෙන ලග්න මොනවද කියන කාරණාව දැනගන්න මෑණියෝ අපි මේ පිළිබඳව කතා කරමු සුබ ලග්න තුනක් තියෙනවා කන්‍යා ලග්නේ සිංහ ලග්නේ කටක ලග්නේ ඒ ලග්න තුනට ඊටාම ජයයි මේ මාස ඇතුලේ කොහොම හරි ඒ ලග්න තුනට කෝටිපතියෙක් වෙන්න තරම් ඊටාම වාසනාව ධන වාසනාව තියෙනවා. පොළවෙන් දෙයක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. යාළු මිත්‍රොන්ගෙන්, දෙමාපියොන්ගෙන්, සහෝදරොන්ගෙන්, නැදෑ නෑයොන්ගෙන් ගොඩාක් වටිනා කරන අදහස් වටිනා මාසයක් මේක. ඒ ලග්න තුනට. මං කියන්නේ ලග්නේ පරික්ෂා කරලා බලන්න ඕනම කෙනෙක්ගෙන් මටම කතා කරේ නැතත් කමන්නේ මට ගොඩාක් අපහසුයි බලන්න. ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේ කෝල් වලින් බලන්න කිව්වම හරිම අපහසුයි හිත රිද්ද ගන්න එපා. පුළුවන් අයට බලලා දෙනවා අනිවාර්යෙන්ම මේ ලග්න තුනට මේ අවුරුද්දේ කෝටිපතියෙක් වෙලා තමා නවතින්නේ. කෝටිපතියෙක් වෙලා තමයි නවතින්නේ කිව්වට ඔබ දන්නවද කුමාරි මෑණියන්ට පුළුවන්කමක් තිබෙනවා ඔබ ගන්න ටිකට් පතක දිනුමක් ඇදෙන්න වැඩ සලස්වන්න. ඒක තමයි කුමාරි මෑණියන්ගේ තියෙන සුවිශේෂී බව. ඒකට ඔන්න තියෙනවා කෙම්ක්‍රමයක් අපි සූදානම් වෙන්නේ මේ රහස් කෙම්ක්‍රමය ඔබට කියන්න. මේ කෙම්ක්‍රමය කරලා ඔබ ටිකට් පතක් මිලදී අරගන්න බලන්න. මොකද්ද මෑණියෝ මේ අමුතුම කෙම්ක්‍රමය? පුතේ මම කියනවා දෙයක් දැන් ගොඩාක් කරදර ගෙවල් වල තියෙනවනේ කෙටි ක්‍රමයක් කියලා දෙනවා ගොඩාක් ටිකට් ගන්න හිත යනවනේ ටිකට් දෙකක් අරගෙන ඉවර විලා හිතේ හරීම සද්දාවෙන් නිවසට ඇවිල්ලා කරාබු නැටි 7ක් කුරුදු කෑල්ලක් එනසල් 7ක් මේ වගේ පිරිසිදු බුලත් කොලයකට අරගෙන ඇවිල්ලා ඒක තියන්න ටිකට් දෙක මේක උඩින් තියලා බුදු පහන ළඟ ඒකලා බුදු පහන ළඟ තියලා රැට ඔයාලා බලන්න අනිවාර්යෙන්ම මේ කෙටි ක්‍රමේ කරලා බලන්න සත්තයි සහතිකයි විශ්ව මාතාවගේ පිහිටත් ධනලක්ෂ්මී මෑණියන්ගේ පිහිටත් ලෞතුරා බුදුන්ගේ පිහිටත් අනිවාර්යෙන් ඔයාලට ලැබෙයි මේ පොඩි කෙටි ක්‍රමේ කරලා බලන්න ටිකට් දෙක ගෙනල්ලා මේ කුළුබඩු වල තියලා පහන පත්තු කරන තැන තියලා රැට අරන් බලන්න අනිවාර්යෙන් ඔයාලට ඇදෙන එක ඇදෙනවා සත්තයි. හොඳයි ඉතින් මම හිතන්නේ ඔබ ඒ තුල විශ්වාසය ගොඩනගාගෙන තියෙනවා නම් ඔබේ ජයග්‍රහණය අපිට වඩාත් තාවුරු කරන්න පුළුවන් කමක් තියෙනවා. අද දවසේදී බෙහෙවින් විස්මෘතිවන්ත වෙනවා මේ විශේෂ වැඩසටහන සහ අපේ මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ වටිනා අදහස් බෙදා හදාගත්තට කුමාරි ගුරු මෑණියොන්ට ඒ වගේම තමයි වේලාව අපේ YouTube අවකාශයෙන් මෑණියන්ට ආයිබෝවන් කියලා දවසේදී සමුදෙනවා. ආයිබෝවන් මෑණියෝ. ආයිබෝවන් පුතේ. විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා මේ කෝමාරිකා පැලේ ගෙදර නිවසක අනිවාර්යෙන් ඉස්සරහා ප්‍රධාන උළුවස්ස ළඟ තියාගන්න. මගේ හැම වීඩියෝ එකකම මම කියනවා මේවයි පොඩි පදුරක් ගෙනල්ලා ඒක භෝග කරගන්න. මගේ ලොකු පදුරෙන් තමයි මේ පැටවු ටික වගේ මම හදාගත්තේ අද වීඩියෝ එකට. ලොකු පෝච්චි වල තියෙනවා ඒක මට පෙන්වන්න අපහසුයි. මේ වගේ පොඩි පදුරක් හරි කමන්නේ. ඔයාලගේ පොඩි පැලේ හරි කමන්නේ මේ වගේ කෝමාරිකා පදුරක් තියාගන්න මං හැමෝටම කියනවා. හොඳයි ඉතින් ඒ අදහසත් එක්ක අපි දන්නවා ඔබට වටිනා කියන දේවල් අපි නිරන්තරයෙන්ම අරගෙන ඉන්නේ. ඒ නිසා තමයි අපිට මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ. පිරිසක් අපේ වැඩසටහන් අරඹන්නේ. ඒව තුළ විශ්වාසය රඳවගෙන අපිවත් විශ්වාස කරගෙන ඔබ මේ වැඩසටහන් අරඹන නිසා පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න තවත් දවසක හමු වෙමු. ඔබට ජය වේවා.